දීර්ඝ රූපයේ ABD සහ ABDE සහ ABFC ABDE සහ ABFC මොනවද? සමාන්තර ආශ්‍රය කියනවා. සමාන්තර ආශ්‍රය කියලා දිනවනේ තියෙන එක සමාන්තර ආශ්‍රය කියලා පෙන්වන්න ඕනේ. කම්ම චතුරාශ්‍රය කියලා අපි දැන් පෙන්නේ. අපි ඒක සමාන්තර ආශ්‍රයව පෙන්න ගමු. එහෙනම් සමාන්තර ආශ්‍රයව පෙන්නන්න සමාන්තර ආශ්‍රයට සම්මුඛ කෝණ සම්මුඛ පාද සමාන්තරයි අපි ඉස්සලා ඒක පෙන්න ගමු. මෙන්න මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. ඒ වගේම මේක මේකට ඉන්නවා සමාන්තරයිනේ කොහොමද සරල රේඛාවනේ. ඒ වගේම මේ පාදයට ABFC නේ. ඒතර මේ පාදයට මේ පාදය සමාන්තරයි. ඒ වගේම ABDE ABDE එහෙනම් මෙන්න මේ පාදයට මේ පාදය සමාන්තර. ඔන්න ඔය ටික දාගත්තා. තව තියෙනවා සම්මුඛ කෝණ සමානයි සම්මුඛ පාද සමානයි විතරවත් අපි මේක සමාන්තර ආශ්‍රව වෙන්න ගන්න එහෙම ගමු දැනට අවශ්‍ය බලමු ඉදිරියට. එතකොට තවද EDCF සරල ලක්ෂ සරල රේඛාව මොනවද පිළිගන්නද? EDCF ලක්ෂ සරල තනි සරල රේඛාව. ඒ කියන්නේ මේ BF3 ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. BFC ත්‍රිකෝණය BFC මොකද BFC ත්‍රිකෝණය BFC ත්‍රිකෝණය මම අඳුර කරලා කියන්නම්. මෙන්න මේක තමයි BFC ත්‍රිකෝණය. BFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ තුනක් නම් කරනවා. හරි. එතකොට මට මේ අසල දැන් දෙනවා හරිම ලේසි. ඉස්සෙල්ලාම අපි සමාන්තර ආශ්‍ර ප්‍රමේයයක් ඇතුළෙන් ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. එන්න බලන්න ABFC කියන සමාන්තර ආශ්‍රය. එතකොට දැන් සමාන්තර ආශ්‍ර සම්බන්ධ ප්‍රමේය හයක් අපි ඉගෙන ගන්නවා සිලබස් එකේ. අතෙන් දෙකක් සමාන්තර ආශ්‍ර ලක්ෂණ. අන්න ඒ දෙකේ පළවෙනි එකේ තියෙනවා සමාන්තර ආශ්‍ර සම්බන්ධ පාද සමාන වේ, සම්කෝණ සමාන වේ. එක් විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය බලන්න මේ තියෙන්නේ ABFC සමාන්තර ආශ්‍රය විකර්ණය. මෙන්න මේ වර්ගඵලය මෙන්න මේ සමාන්තර ආශ්‍රය මේකනේ ABFC කියන්නේ. ABFC කියන සමාන්තර ආශ්‍රය මෙන්න මේකනේ. ABFC කියන සමාන්තර ආශ්‍රය මෙන්න මේක. ඒකේ විකර්ණයෙන් මේක සමච්ඡේදනවා කියනවා. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය සමච්ඡේද වර්ගඵලය සමච්ඡේදනවා කියන්නේ මෙන්න මේකේ වර්ගඵලයට මේකට සමානයි. මේ තියෙන ත්‍රිකෝණයන්. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. එහෙනම් මේකට මේකේ වර්ගඵලයට සමාන එක ත්‍රිකෝණයක් තමයි මොකද්ද ABC කියලා කියන්නේ. එහෙනම් ABC ත්‍රිකෝණය යන තුනෙන් එකක් හොයාගත්තා. ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය. ඊට පස්සේ දැන් බලන්න අපි 11 වසරේ පළවෙනි කොටස අන්තිම පළවෙනි වාරයේ අන්තිමට ඉගෙන ගන්නවා සමාන්තර රේඛා අතර තරූපවල වර්ගඵලය කියලා ක්‍රමයක්. පාඩම. ඒකේ මේ පාඩමේ තියෙනවා එකම ආධාරකයේ මත සහ එකම සමාන්තර රේඛා යුගල අතර ත්‍රිකෝණ දෙකක් පිටයි නම් මෙම ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වේ. එකම ආධාරකයේ මත එකම AB ආධාරකයේ මත එකම AB සහ EF සමාන්තර රේඛා යුගල අතර තියෙනවා ABD කියලා ත්‍රිකෝණයකුයි ABC කියලා ත්‍රිකෝණයකුයි. ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵල මොකද වෙනවද? සමාන වෙනවා. AB වර්ගඵලයට සමාන තවත් ත්‍රිකෝණයක් විදිහට සලකන්න පුළුවන් මොකක්ද? ABD ඒක ගත්තේ එකම ආධාරකයන් සහ එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණ දෙකක් නිසා. එහෙනම් ABD ත්‍රිකෝණය. තව පළවෙනි වතාවට යූස් කරපු ක්‍රමය නැවත ගන්න පුළුවන්. පළවෙනි වතාවේ භාවිත කරපු ක්‍රමය කියන්නේ මොකද? සමාන්තර ආශ්‍රයක එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය කියන එක. දැන් බලන්න මේකත් සමාන්තර ආශ්‍රයක වනේ ABDE කියන එක. ABDE කියන්නේ සමාන්තර ආශ්‍රයයක් නම් ඒ සමාන්තර ආශ්‍රය විකර්ණය තමයි මේක. ඒතර ඒ විකර්ණයෙන් කැඩලා තියෙන ත්‍රිකෝණ දෙක මේකද අපි දැන් මේ ලියපු ABD එකයි මේ පේන ADE එකයි. ඒතර ඒකද මේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා නම් මෙන්න මේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට ADE ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන තුන්වෙනි ත්‍රිකෝණය තමයි ADE ත්‍රිකෝණය කියන්නේ. ADE ත්‍රිකෝණය කියන්නේ. ADE ත්‍රිකෝණය